ගයිස් අද අපි යනවා මාතලේ තියෙන තවත් ලස්සන තැනකට. ඉතින් අද පොඩි නිවාඩු දවසක් සෙට් වුණා. ඉතින් ඒ හින්දා අපි දෙන්න මාතලේට යන්න තීරණය කරා. ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ. බලමු මාතලේට ගිහින්. ඉතින් ගයිස් අපි දැන් මේ ඉන්නේ මාතලේ පාරේ. ඉතින් මාතලේ පාරේ ඉස්සරහට යනකොට හම්බෙනවා උකුවෙල ටවුන් එක. ඉතින් උකුවෙල ටවුන් එකෙන් ඇල්කඩුව පාරේ දාලා තමයි සෙම්බුවත්ත ලේක් එකට යන්න ඕනේ. දැන් අපි මේ පාර දිගේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් ගයිස් අපි නම් ආවේ නුවරේ ඉඳන් වත්තේගම හරහා තමයි ආවේ. ඉතින් ඔයාලටත් එනවා නම් පාරවල් දෙක තුනක්ම තියෙනවා නුවරේ ඉඳන් එනවා නම්. ඉතින් ඔයාලා කැමති ලේසි පාරක් බලාගෙන එන්න පුළුවන් ඉතින් සෙම්බුවත්ත ලේක් එකට. දැන් අපි සෙම්බුවත්තේ තියෙන ටිකට් කවුන්ටර් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න යන නිසා ටිකට් දෙකක් ගන්න ඕන මෙතනින්. එක ටිකට් එකක් රුපියල් 300ක් වගේ මුදලක් වෙනවා දේශීය සංචාරකයෙකුට. ඉතින් ගයිස් මෙතන ඉස්සරහින් පොඩි කඩේකුත් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය බඩු මොන හරි තියෙනවා නම් මෙතනින් අරගෙන යන්නත් පුළුවන්. ඉතින් අපි මෙතනින් පොඩි චිප්ස් පැකට් දෙකකුයි බීම බෝතලයකුයි අරගෙන දැන් මේ සෙම්බුවත්ත ලේක් එකට යන්නයි හදන්නේ. ගයිස් ඔන්න අපි මාතලේ තියෙන ලස්සන තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 80ක් විතර දුර ගෙවාගෙන තමයි මෙතෙන්ට ආවේ. අපි ආපු පළවෙනි පාර. ඉතින් දැක්කට පස්සේ ඒක මාරම ලස්සනයි. ඉස්සරහට තව ඇවිදින්න තියෙනවා. අපි ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකකින්. මේ තමයි සෙම්බුවත්ත ලේක් එක. බලන්න වටපිටාව මාරම ලස්සනයි. ගයිස් මෙන්න මේ වැවා ඉන්න තියෙන පාර දිගේ ඉස්සරහට යනකොට මාරම නිදහසක් තමයි ගයිස් දැනෙන්නේ. නිදහසේ ඇවිදින්න පුළුවන් හරි ලස්සන තැනක් තමයි මේ සෙම්බුවත්ත කියලා කියන්නේ. මාරම ලස්සනයි. නිදහසේ ඉන්න පුළුවන් හරිම ලස්සන තැනක් තමයි මේ. මෙන්න මෙතන තියෙනවා ලස්සන පූල් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ පූල් එකේ නාන්නත් පුළුවන්. ඉතින් ලොකු පොඩි හැමෝටම මේක විනෝද වෙලා නාන්නත් පුළුවන්. පොඩි මුදලක් තමයි ඉතින් අය කරන්නේ. හරි ලස්සන තැනක් තමයි මේ. ඉතින් ගයිස් දැන් තමයි හොඳම හරිය. ඉතින් අපි දෙන්න මෙන්න මේ බෝට්ටුවක් අරගෙන ඔන්න ජීවිතේ පළවෙනි පාරට තමයි ඉතින් මේ බෝට්ටුව යන්නේ. මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් හරිම බයෙන් තමයි මේ යන්නේ. ඒක ඉතින් මාර අත්දැකීමක්. මාරම ලස්සනයි. ඒ වගේම පොඩි බයකුත් දැනෙනවා. හැබැයි ඒක මාරම ආතල්. ඉතින් අපි මේ බෝට්ටුව පදින ගමන් ඉස්සරහට යනවා.
සෙම්බුවත් ලේක් එකට ආවට පස්සේ අපිට කියනවා ඉතින් ඔරු පදින්න පුළුවන් තව එක ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. ඉතින් ගයිස් ඔන්න අපි දෙන්න ඔරුව කරන්නේ පදින ගමන් ඉන්නේ. ඒක මාර මාතල හරි. ඉතින් ගයිස් ඔන්න මෙන්න මේ ඔරුවේ වැව මැද්දේ රවුමකුත් ගහලා ඉතින් දැන් මේ ඔබට ගිහිල්ලා අපි සිංගලත් සංචාරය නිමා කරලා ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ගයිස් ඔන්න අද අපි සෙම්බුවත් ලේක් එකට ඇවිල්ලා දැන් ඒක බලලා ඔන්න ආපහු ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝවක් අරන් ආපහු වෙන්න. බයි.